ළමයි ඒක ෆෝන් එකත් ඇදෙනවා ඒ පාන අපි බල්ලු කරනවා හෙලෝ ළමයි හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. මගේ වීඩියෝස් බලන්නේ තාමත් මාව subscribe කරන්නේ නැතුව නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එතකොට මගේ වීඩියෝස් දිගටම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2026 අවුරුද්දට කොහොමද විෂන් බෝඩ් එකක් හදාගන්නේ කියලා. විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? විෂන් බෝඩ් එකක් කියන්නේ අපි දවස ප්ලෑන් කරනවානේ. අපි දවස ප්ලෑන් කරන උදේ නැගිට ගමන අද දවසේ කරන්නේ මොනවද කියලා ප්ලෑන් කරගන්න. ඒ වගේම ඊට පස්සේ අපි සතිය ප්ලෑන් කරනවා. ඊට පස්සේ අපි මාසෙ ප්ලෑන් කරනවා. ඒ විදිහටම අපි අවුරුද්දක් ප්ලෑන් කරනවා. ඉතින් ඔයාලා 2026 අවුරුද්ද ප්ලෑන් කරනකොට ඔයාලට goals ඇති 2026 අවුරුද්දේ achieve කරගන්න ඕනි කියන හිතන. ඉතින් ඒ goals අපිට දැනෙන විදිහට අපිට කියන්නේ අපිට හදවතට දැනෙන විදිහට ඒ goals වල තියෙන පොඩි පොඩි පින්තූර ටිකක් එකතු කරලා අපි හදාගන්න බෝඩ් එකකට තමයි විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. මේ විෂන් බෝඩ් එකක් අපිට ඕන වෙන්නේ ඇයි? සමහරවන්ට හිතන්න පුළුවන් අපිට විෂන් බෝඩ් එකක් මොකටද? අපේ හිතේ ඒ ඩ්‍රීම්ස් තිබුණම මදිද? ඒ goals අපේ හිතේ තිබුණම මදිද? කියලා හිතෙන්න පුළුවන්. මම කියන්නම් ඇයි විෂන් බෝඩ් එකක් අපිට ඕන වෙන්නේ? අපිට විෂන් බෝඩ් එකකින් තියෙන ප්‍රයෝජන මොනවද? දැන් සමහර විට ඔයාලගේ goal සමහර කරලාට ඔයාලට අමතක වෙන්න පුළුවන්. දැන් 2026 අවුරුද්දට අපිට plan එකක් තියෙනවා නම් goal එකක් තියෙනවා නම් අපිට ඒක achieve කරගන්න අපිට ඒක නිතරම ඇහැට අපිට පේනකොට අපිට ඒක හිතට දැනෙන හැඟීම වැඩි. දැන් හිතන්නකෝ ඔයාලට කාර් එකක් ගන්න ඕන. ඉතින් කාර් එක ගන්න ඔයාලගේ හිතෙත් තියෙනවා. ඒ වගේම ඔයාලා ආසම කාර් එක ඔයාලට ෆොටෝ එකක් විදිහට නිතරම ඔයාලට උදේ හවා නිතරම පේන තැනක තියෙනකොට ඔයාලගේ හිතට දැනෙන හැඟීම විතර. අනේ මම මේක කොහොම හරි ගන්න ඕනි 2026 මම මේ කාර් එක කොහොම හරි ගන්න ඕනි කියන එක අර ෆොටෝ එක දකිනකොට ඔයාලට ඒ හැඟීම යටිසිත ඇතුලෙන් ඒ කියන්නේ ඇති වෙනවා. අපිට ඒ හැඟීම ඇති වෙනවා මේක කොහොම හරි ගන්න ඕනි කියන එක. ඉතින් ඒ නිසා තමයි විෂන් බෝඩ් එකක් ඕනි කියන්නේ අපි අපේ කියන්නේ අපිට තියෙන goals achieve කරගන්න අපේ යටිසිතට පණිවිඩය දෙනවා. යටිසිතට පණිවිඩය දීලා අපිව උනන්දු කරනවා, අපිව මොටිවේට් කරනවා අපේ මේ goals achieve කරගන්න. ඉතින් ඒ නිසා තමයි අපිට විෂන් බෝඩ් එකක් වැදගත් වෙන්නේ. අපි මේ කියන විෂන් බෝඩ් එක කොහොමද හදාගන්නේ කියලා දැන් අපි බලමු. විෂන් බෝඩ් එකක් හදාගන්න නම් ඔයාලා achieve කරගන්න බලාපොරොත්තු වෙන goals වල ඔයාලට ෆොටෝස් ටිකක් ඕනි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට කාර් එකක් ගන්න 2026 අවුරුද්දේ කාර් එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඔයාලා ඒ කාර් එකේ වර්ගේ තියෙන ඔයාලා ආසම පාට ඒ විදිහට තියෙන පින්තූරයක් ඔයාලා ගන්න. ඒ වගේම තමයි එහෙම නැත්තම් ඔයාලා ඊළඟ අවුරුද්දේ O levels කරන කෙනෙක් වෙන්න පුළුවන්, A levels කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මොනවා හරි තව ලොකු හීනයක් ඔයාලා ළඟ තියෙන්න පුළුවන්. ඒ හීනවලට සම්බන්ධ ලස්සන ෆොටෝස් එකතුවක් ඔයාලා එකතු කරගන්න ඕන. ඒ කියන්නේ ඒ ෆොටෝස් එකතු කරගන්නකොටත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. නිතරම දකින්න තියෙන ෆොටෝස් ඔයාලා ගන්න එපා. එතකොට ඒක අර අපි නිතරම ඇස් වලට හුරු වෙලා නිසා ඒකේ වටිනාකමක් අපිට නැහැ වගේ. ඉතින් ටිකක් අහම්බෙන් දකින්න ලැබෙන ටිකක් අර හිතට ඒ ෆොටෝ එක දැක්කම ලස්සන අර හැඟීමක් ඇති වෙන මම මේ ගෝල් එක අචීව් කරගන්න ඕනෙමයි කියලා හැඟීමක් ඇති වෙන විදිහට පින්තූර තෝරගන්න. ඒ වගේම මමත් ගිය අවුරුද්දේ විෂන් බෝඩ් එකක් හැදුවා. නමුත් බෝඩ් එකක් විදිහට මම හැදුවේ නෑ. ඒකට හේතුව තමයි මම නිතරම ගෙදර ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මට බෝඩ් එක නිතරම පේන්නේ නෑ. මම ගෙදර පිටියේ බෝඩ් එක ගැහුවොත් මට ඒකේ තියෙන ඒ කියන්නේ බෝඩ් එක මට පේන්නේ නැහැනේ. ඉතින් මම බෝඩිමේ තමයි ඉන්නේ. මට බෝඩිමේ විෂන් බෝඩ් එකක් හදලා ඒක අමාරුයි කරන්න. ඉතින් මම විෂන් බෝඩ් එක කී සැරේ හදාගෙන මම මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට තමයි දාලා තිබ්බේ. මම මෙතනින් පෙන්නන්නම් ඔයාලට ගිය අවුරුද්දේ මම ඒ කියන්නේ 2025 අවුරුද්දේ මම හදපු විෂන් බෝඩ් එක. ඒ නිසා ඔයාලට මේ විෂන් බෝඩ් එක බිත්ති අලවා ගන්න ඕන බෝඩ් එකක්ම විදිහට වගේම ෆෝන් එකට ඒ කියන්නේ ඔයාලගේ නිතරම ඇහැට පේන විදිහට ෆෝන් එක අපි කොහොමද නිතරම බලනවනේ. ෆෝන් එකේ අපිට එතකොට ඒ පින්තූර ටික නිතරම පේනවා. ඉතින් ෆෝන් එකට උනත් ඔයාලට වෝල්පේපර් එකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් බෝඩ් එකක් විතර ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් බෝඩ් එකක් විදිහට ඔයාලට නිතරම පේන විදිහට කාමරේ ඔයාලගේ බිත්තියෙන් හරි ඔයාලට පොත් මේස ඉස්සරහින් හරි ඔයාලට විෂන් බෝඩ් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විෂන් බෝඩ් එකට ඔයාලට ඇතුළත් කරගන්න පුළුවන් මාතෘකා මොනවද? education, health, එතකොට happiness, lifestyle මේ වගේ මාතෘකා
ඔයාලට මේ මාතෘකාවලින් ෆොටෝස් අරගෙන විෂන් බෝඩ් එක හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කියනනම් এডুকেෂන් ගත්තොත් සමහරට ඔයාලා O level කරන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, A level කරන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. O level වලට ඔයාලා A9ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම A level වලට ඔයාලා A3ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේට අදාළව ඔයාලට ලස්සන ෆොටෝස් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හෙල්ත් මාතෘකාවේ හෙල්ත් කියන ටොපික් එක ගත්තොත් ඔයාලට සමහරට මහත කෙනෙක් වෙන්න පුළුවන්. මහත කෙනෙක් නම් ඔයාලට කෙට්ටු වෙන විදිහට ඔයාලා ඒක ලබන අවුරුද්දාට හීනයක් වෙන්න පුළුවන්. මම කොහොම හරි ළඟ අවුරුද්දේ කෙට්ටු වෙනවා කියන එක. එතකොට ඔයාලා හෙල්දි කොහොමද ආහාර රටාවක් අරගෙන යන්නේ? ඔයාලට මොනවා හරි අසනීපයක් තියෙනවා නම් අපි ඒකෙන් කොහොමද සුව වෙන්නේ? සුව වෙලා ඔයාලා ඒ දකින්න විදිහ තමයි ඔයාලට මේ ෆොටෝස් වල පේන්න තියෙන්නේ. ඒ වගේම ලයිෆ් ස්ටයිල් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලාගේ හැපිනස්, ඒ කියන්නේ සතුටින් ඉන්න ඔයාලා මොනවද කරන්න ඕනේ, ඒ වගේ දේවල් ඔයාලට ෆොටෝස් ඇඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කියන්නම්. ඔයාලට අනාගත, ඒ කියන්නේ ඔයාලට සමහරට හිතෙන්න පුළුවන් A level ලියපු කෙනෙක් এডুকেෂන් පැත්තෙන් ගත්තොත්, මම මේ এডুকেෂන් මාතෘකාව ගැන කතා කරන්නේ. এডুকেෂන් මාතෘකාව ගත්තොත් A level ලියලා ඉවර වෙලා ඔයාලා ડોක්ටර් කෙනෙක්, ටීචර් කෙනෙක් වගේ වෙන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඒට අදාළව ලස්සන ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් ඔයාලට. ඔයාලා හිතන්නකෝ ටීචර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා කියලා. මෙන්න මේ වගේ ෆොටෝස්, මෙන්න මේ වගේ ෆොටෝස් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මං දැන් කියන්නම් මේ පින්තූර කොහොමද ඔයාලා හොයාගන්නේ කියලා. ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්, Google search කරලා පුළුවන් ඔයාලට මේ පින්තූර හොයාගන්න. එහෙම නැත්නම් තවත් ඔප්ෂන් එකක් මං කියන්නම්. Pinterest කියන app එක තියෙනවා. මෙන්න මේ app එක. මේ app එක ඔයාලට use කරලා මේකෙන් ඔයාලට ලස්සන පින්තූර හොයාගන්න පුළුවන්. මම නම් මේක ඇත්තටම ආසාවෙන් පාවිච්චි කරන, ඒ කියන්නේ ආසාවෙන් මං use කරන app එකක්. මොකද මේ app එකේ හරි මේ ලස්සන ෆොටෝස් තියෙනවා. අපි හිතන විදිහේ අර ලස්සන හැඟීමක් ඇති වෙන විදිහේ ෆොටෝස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ app එකේනොත් ඔයාලට ලස්සන පින්තූර හොයාගන්න පුළුවන්. මේ විදිහට app එකට යන්න, මගේ ෆෝන් එකේ තමයි තියෙන්නේ මේ app එක. මෙන්න මේ විදිහට ඇප් එකට යන්න මම ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මට ලේසියෙන් ඇප් එකට යන්න පුළුවන්. ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරන්නේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එකට යන්න. ඊට පස්සේ ගිහින් හෝම් පේජ් එකට ගිහින් සර්ච් බාර් එකට ගිහින් 2026 විෂන් බෝඩ් කියලා ඔයාලා සර්ච් කරන්න. මේ විදිහට ඔයාලට හදපු විෂන් බෝඩ් උත් බලා ගන්න පුළුවන්. ඔයාලට තනි වශයෙන් ෆොටෝස් ඕන නම් ඔයාලා සර්ච් බාර් එකේ ඔයාලට අවශ්‍ය කරන මාතෘකාව ටයිප් කරලා තනි ෆොටෝස් අරගන්න. ඒ වගේම තමයි 2026 කියන ෆොටෝ එක ඔයාලට ගන්න ඕන නම් 2026 කියන එක ටච් කරන්න. ඊට පස්සේ පල්ලෙහින් ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ටච් කරලා ඩවුන්ලෝඩ් ඉමේජ් දෙන්න. එතකොට ඔයාලගේ ගැලරි එකට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක කොලාජ් එකක් විදියට හදාගන්න ඕන නම් පල්ලෙහා කොලාජ් තියෙනවා. ඊට පස්සේ ඒකට ගිහිල්ලා ඔයාලා ගැලරි එකකින් ෆොටෝස් මේ විදිහට සිලෙක්ට් කරලා ගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඇදලා ඔයාලට ඕන විදිහට ඔයාලගේ කොලාජ් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ next දෙන්න. එතකොට මේ ඔයාලා හදාගත්තු කොලාජ් එක සේව් වෙනවා. මේ විදිහට හොයාගත්ත පින්තූර ටික ඔයාලට පුළුවන් බෝඩ් එකට අලව ගන්න. ඒ කියන්නේ මේ පින්තූර ටික තනි පින්තූර වශයෙන් print out අරගෙන අලව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කොලාජ් එකක් විදිහට හදනවා නම් කොලාජ් එක සම්පූර්ණයෙන් print out අරගෙන හදන්නත් පුළුවන්. හැබැයි මම නම් හිතන්නේ අර කොලාජ් එකම ගන්නවට වඩා මේ තනි පින්තූර අරගෙන හදනවා නම් හොඳයි. බිත්තියේ හදන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලා කොලාජ් එකක් හදලා ඒකම ඔයාලගේ ෆෝන් එකට වෝල්පේපර් එක විදිහට ඇඩ් කරගන්න පුළුවන්. බෝඩින් ඉන්න කෙනෙක් නම් විතර දෙවිලේ ගෙදර නැත්නම් එහෙම කෙනෙක්ට ෆෝන් එකේ වෝල්පේපර් එකට ඔයාලට මේ විෂන් බෝඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් විෂන් බෝඩ් එක හදාගන්න. ඒ වගේම තමයි තව කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේ විෂන් බෝඩ් එකට ඇතුළත් කරගන්න ඕනේ ලබන අවුරුද්දේ අපි කරන්න හිතන් ඉන්න දේවල් විතරමද කියලා නෑ. සමහර දැන් හිතන්නකෝ දැන් අපි හිතමු මම A level කරන ළමයි. ඉතින් මට ආසාවක් තියෙනවා ලබන අවුරුද්දේ කාර් එකක් ගන්න. ඉතින් මට හිතන්නකෝ A level කරන ළමයෙක් ලබන අවුරුද්දේ ජොබ් එකකුත් නැතුව සල්ලි නැතුවද කොහොමද කාර් එකක් ගන්නෙ? ඒක ඔයාලටත් හිතෙන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා ඔයාලා ඒ ෆොටෝ එක ඇඩ් කරගන්න නැතුව ඉන්න එපා. මොකද අපිට දුරින් තියෙන හීන වගේම ළඟින් තියෙන හීනත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මේක ඔයාලට දැනෙන විදිහට තමයි මේ ෆොටෝස් දාගන්න ඕන. මොකද
තව කෙනෙක්ගෙන් අහලා ඔයාලා ෆොටෝස් එඩ් කරගන්න එපා. යාළුවගෙන් අහන්න එපා මේ ෆොටෝස් හොඳයිද මේකට එඩ් කරන්න. එහෙම අහන්න එපා. ඔයාලට ෆොටෝ එකක් දැක්කම මේ හීනේ ඔයාලට ඒ කියන්නේ චිත්‍ර රූප මැවෙනවා නම් මමත් කවදා හරි මේ වගේ ලබන අවුරුද්දේ වෙන්න පුළුවන් මම මේ කාර් එක ගන්නවා කියන හීනේ තියෙනවා නම් ඔයාලා හිත ඉන්න එපා. ඔයාලට හිතට ඒක එකඟව මේ පින්තූරය දැක්කම ඔයාලට ඇති වෙනවා නම් ඔයාලා මේ පින්තූරය එඩ් කරගන්න. ඒ හීනේ වලට දුර වුණාට කමන්නේ. ඒ වගේ පින්තූර කියන්නේ ඔයාලට තියෙන හීන ටිකක් දුරින් තියෙන හීන වුණාට කමන්නේ. මේ විෂන් බෝඩ් එකට ඇඩ් කරගන්න. ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඇඩ් කරගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම achieve කරගන්න ඕනියා වගේම ඔයාලා ඉස්සරහට achieve කරගන්න ඉන්න goals ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා විෂන් බෝඩ් එකට ඇතුළත් කරගත්ත දේවල් ඔයාලට ඒවා ඉෂ්ට කරගන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. උදාහරණයක් විදිහට මම කියන්නම්. ගිය අවුරුද්දේ ඒ කියන්නේ මේ අවුරුද්දේ විෂන් බෝඩ් එකට මම ගිය අවුරුද්දේ අන්තිමේනේ දැන් මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක හැදුවේ. එතකොට ගිය අවුරුද්දේ අන්තිමේ මම මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක හදද්දී මම ඇතුළත් කරා YouTube එකේ subscribersලා 1000ක් කියන ෆොටෝ එකක් මම ඇඩ් කරලා තිබුණා. නමුත් මේ අවුරුද්ද වෙනකොට මට ඒක achieve කරගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මම මේ අවුරුද්ද වගේම ගිය අවුරුද්ද වගේම මගේ පාඩම් වැඩවලට කාලය යොමු කරලා තිබේ. ඉතින් මම ගෙදර හිටියෙත් නෑ ගොඩක් වෙලාවට හොස්ටල් තමයි හිටියේ. ඒ නිසා මට වීඩියෝස් කරගන්න YouTube එක හරියට කරගෙන යන්න මට ඇත්තටම බැරි වුණා. ඇත්තට මට වෙලාවක් නැති වුණා. මොකද පාඩම් වැඩත් එක මට මේකට වෙලාවෙන් කරගන්න බැරි වුණා. ඉඳලා හිටලා පොඩි එකක් දෙකක් වීඩියෝස් දාගන්නාට මට හරියට කරගන්න බැරි වුණා. ඉතින් මට මම ඇතුළත් කරලා තිබුණා ඒ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 කියන එක ඒ ගෝල් එක මට achieve කරගන්න බැරි වුණා. ඉතින් එහෙමයි කියලා ඉතින් ඔයාලට දැන් ඔයාලා දැන් මේ ඊළඟ අවුරුද්ද 2026 අවුරුද්දට ඇතුළත් කරනවානේ. අපි ඒ කියන්නේ විෂන් බෝඩ් එකට පින්තූර. එතකොට ඔයාලට ඒ අවුරුද්දේ අන්තිමේ බලා ගන්න පුළුවන් මේ අවුරුද්දේදී මම මොනවද මගේ හීන හැබෑ කරගත්තේ මොනවද මට හැබෑ කරගන්න බැරි වුණ හීන මොනවද? මේවා ඔයාලට එතකොට දැනගන්න ඒ කියන්නේ හිතා ගන්න පුළුවන් මම මේ වෙනුවෙන් මොනවද කරේ. දැන් ඒ වගේම තව දෙයක් තමයි විෂන් බෝඩ් එක හදාගත්ත කියලා. විෂන් බෝඩ් එක දිහා බලන් හිටියා කියලා තමයි අපේ හීන හැබෑ වෙන්නේ නැහැ. විෂන් බෝඩ් එක හදනවා වගේම අපි ඒක හදාගන්නේ අපිට හිත යටිසිත අපිව උනන්දු කරවන්න මේ හීනේ හැබෑ කරගන්න ඕනි කියන එක යටිසිත අපිව උනන්දු කරගන්න තමයි මේ විෂන් බෝඩ් එක හදන්නේ. ඉතින් ඒ නිසා විෂන් බෝඩ් එක හදලා පැත්තකට වෙලා විෂන් බෝඩ් එක දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. ඔයාලා ඒ හීනේ හැබෑ කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ විෂන් බෝඩ් එක හදනවා කියන්නේ මේ විෂන් බෝඩ් එක අපි හදනවා කියන එක ළමයි law of attraction කියන ඒ කියන්නේ විශ්ව ආකර්ෂණ නීතියත් එක්ක සම්බන්ධ දෙයක්. අපි යටිහිතෙන් අපි හිතනවා නම් ඒක අපිට ඒ කියන්නේ මේ විශ්වයෙන් උනත් අපිට ඒ දේවල් වලට උදව් කරනවා. ඉතින් මේක විශ්වයේ ඒ කියන්නේ විශ්වයට මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඒ කියන්නේ විශ්වය අපිට මේ දේවල් ළඟා කරගන්න අපේ උත්සාහයක් තියෙන්න ඕන. නිකන් අපිට විශ්වයෙන් කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ. අපි උත්සාහ කරන විදිහට තමයි අපිට විශ්වයෙන් උනත් දෙයක් ලබා දෙන්නේ. ඒ නිසා විෂන් බෝඩ් එක හදනවා වගේම ඔයාලා උත්සාහ කරන්න මේ හීන හැබෑ කරගන්න අනිවාර්යෙන්ම එතකොට මේ හීනත් වලට හැබෑ කරගන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුද්දේ වලට හැබෑ කරගන්න පුළුවන් උනේ මොනවද බැරි උනේ මොනවද කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි විෂන් බෝඩ් එකක් හදාගන්නේ. ඔයාලා විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් විෂන් බෝඩ් එකක් ඊළඟ අවුරුද්දට සමහරට මීට කලින් ඔයාලා විෂන් බෝඩ් එකක් හදලම නැති වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් try කරලා බලන්න මේ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියලා. මම නම් විෂන් බෝඩ් එක සාමාන්‍ය හදලා මම කිව්වා වගේ මම වෝල්පේපර් එකට තමයි දාගන්නේ. මොකද මට පිටියේ ගහලා නිතරම පේන තැනක මම නැහැ. ඉතින් ඒ නිසා ඔයාලගේ ඇස් වලට ඔයාලට ඒ කියන්නේ ඇස් වලට ඔයාලට දැක්ක ගමන ඔයාලගේ යටිසිත අවදි වෙන. ඒ කියන්නේ යටිසිතෙන් ඔයාලට අනේ මට මේ හිණි කොහොම හරි හැබෑ කරගන්න ඕනි කියන විදිය ලස්සන පින්තූර ටිකක් ඔයාලගේ විෂන් බෝඩ් එකට ඇඩ් කරලා ලස්සනට ඔයාලගේ විෂන් බෝඩ් එක හදාගන්න. මම ඔයාලට විෂන් බෝඩ් ටිකක් මේ විදිහට පෙන්නන්නම්. මේ විදිහට ඔයාලගේ විෂන් බෝඩ් මම මේ ෆොටෝස් ටික දාන්න ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න මේ විදිහට ඔයාලගේ විෂන් බෝඩ් හදාගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා 2026 අවුරුද්දට විෂන් බෝඩ් එකක් හදන්න පොඩි හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා. එහෙනම් මගේ වීඩියෝ එක බලුවට ඇත්තටම ගොඩක් thank you. ආය අලුතෙන් වීඩියෝ එකක් අරන් ඉන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.